මාෂල් තනතුර දුන්නට පස්සේ මෙයා මට කිව්වා ඇවිත් සර් මං වෙනුවෙන් පෙරඩ් එකකුත් තියෙනවා නම් හොඳයි කියලා. යාට පෙරඩ් එකකුත් තියලා මේ කරුම මෙයාගේ මේ හිතේ තියෙන මානසික වශයෙන් මෙයා මේ බොහොම උනන්දුවක් දක්වනවානේ. පෙරඩ් එකකුත් තිබ්බා. ඊළාට වනජීවි ඇමති කෙරුවා. අන්තිම කාලේ කීපපලක ඊටාම නරක විදිහට මට බනිනවා කියලා ආරංචි වෙලා මං ඒ හොන ඇමතිකම් නොදී හිටියා. හරි ලස්සනයි. very good. ඒකේ පලිය තමයි මේ පොලිස් ඇමතිකම දුන්නේ නැත්තේ ඇයි? මේ එයා ඇවිල්ලා හිටන් කිව්වා පොලිසිය බාර දෙන්න කියලා. මම පොලිසියේ සීනියර් ඔෆිසර්ස්ලාගෙන් වටපිට අහලා බැලුවා. ඊට පස්සේ DIG ලා 10ක් 15ක් ඇවිල්ලා කිව්වා අනේ සර් මේ හමුදාවේ කෙනෙක් නම් අපේ පොලිස්පති විදියට දාන්න එපා. මේ එයාව නම් දාන්න එපා කියලා පොලිසියෙන් දැඩි විරෝධයක් ආවා. ඔබතුමා බය වුණාද ඌට පොලිස් ඇමතිකම දුන්නොත් ඔබතුමාවත් අල්ලලා කුඩුවට දායි කියලා? හැබැයි ඒ චාතිය මිනිහෙක් තමයි. මොකක්ද ඔබතුමා දක්වන අදහස ඒ පිළිබඳව? මේක පොතක් ලියන්න තරම් දේවල් මෙයා කිව්වා. ඔව්. මේ මට කල්පනා වෙනවා කොහෙන්ද පටන් ගන්නෙ කියලා. මේ එයා ඉස්සෙල්ලම කිව්වනේ මම ගිහිල්ලා ඉල්ලුවා. ඊට පස්සේ පෙරෙඩ් එකක් දුන්නා. පෙරෙඩ් එකක් ඉල්ලුවා කියලා කිව්වේ. ඔව්. දැන් මේ පුද්ගලයා එහෙම ඒවා දන්නේ නැහනේ හිටපු ග්‍රාම සේවා නිලධාරියෙක්නේ. ෆීල්ඩ් මාෂල් කෙනෙකුට ඕන රටක ඒ තනතුර දුන්නාම පෙරෙඩ් එකක් තියලා පෙළපාලියක තමයි ඒක දෙන්නේ. ශ්‍රී හමුදා පෙළපාලියක් පවත්වනවා. ඒවා සම්ප්‍රදානුකූල දේවල්. නැත්නම් මේ ගිහිල්ලා ඉල්ලෝ පළියට පෙරෙඩ් දෙන සිරිතක් තියෙනවා මිනිස්සුන්ට. ඒ කියන්නේ ඔබ ඉල්ලුවා කියන එක හරියද? මම ඉල්ලුවේ නැහැ පොඩ්ඩක් ඉන්න මම කියනකම් මම ඔක්කොම කියනවා. ඕම් ප්‍රශ්න මැද්දට පැනනොත් මට මේ කතාව හොඳට කියන්න බෑ. එතකොට දැන් මෙයා කිව්වේ කෙලෙහි ගුණ දක්වන්න අර කතානේ. එතකොට මේ පුද්ගලයා ජනාධිපති කරේ වාංශුනේ කවුද? එයාගේ නම ගෙනාවම ඒවා අනුමත කරලා මම ඉස්සෙල්ලා කිව්වේ කවුද මේ කමිටුවේ හිටියේ. ඒතකොට ඒවා කරපු ඉඳන් මේ මිනිහා ජනාධිපති වුණේ. නයිස්. මේ පුදුලා ජනාධිපති කරන්න ඡන්ද දුන්නේ කවුද? එක්සත් ජාතික පාක්ෂිකයෝ මගේ පක්ෂයට ඒ වෙලේ 3,75,000 ඡන්ද තිබුණා. බටහිරින් භවනක් ලක්ෂ දෙකක් තිබුණා. ඒ ඔක්කොම තමයි දුන්නේ. එතකොට ඒ මිනිස්සු අපි එහෙම කරනකොට න්‍යාය පත්‍රයක් තිබුණා. දිනසීය ආණ්ඩුවට හදපු න්‍යාය පත්‍රයක් තිබුණා. ඒ න්‍යාය පත්‍රය තිබුණා ඔය හැමදේම දාලා. සරත් ෆොන්සේකා සහ හිරානි බණ්ඩාරනායකට සාධාරණය කර යුතුයි. ඒ එක පේලියෙන් ලියන්න. මේ මෙයාට විස්තර කරලා කියලා තිබුණා. මොනවද මේවෙන් අදහස් කරන්න කියලා. එතකොට ඒ පොරොන්දු වෙච්ච ඒ ඔක්කොම පොරොන්දු වෙලා අනේ මම ඔය ඕන දෙයක් කරන්න එහෙම වැඳගෙන ඉඳපු මිනිහා. ඒක එවැනි එක කතාවක් තිබුණා. මුලින් එක කතාවක් තිබිලා කතාවක් නැත්නම් අපි කොහොමද මිනිහෙක් ගෙනල්ලා එකපාරට වාඩි කරනවා චමුදිත. වේදිකාවේ නග්ගගෙන අපි එවින ජනාධිපති කරනවා. දවස් ගාණක් සාකච්ඡා කරලා හැමදේම ඩීටේල්ස් වලට ගිහිල්ලා ඔය පුද්ගලයාට එකග වුණා. ඔය ඔක්කොම ටික කරේ. ඔහු කියන ගැසට් එක හදන්නත් බාර බාරගත්තා කියලා. ඔව් මට බාර දුන්නා කියලා මේ වයර් ෂෝට් වෙලා වගේ දොඩවන්නේ. මම ගැසට් ගහන හැටි එළිය ඉඳගෙන ඔකට අත ගහනවා. එයා අනිතගේ මම කිව්වනම් ඒ කාලේ ඔය කාලේ ඇතුළත අපි කෝල් එකක් දුන්නා නම් අපි හම්බෙන්න ඕනේ කියලා මෙයා අපි ගාවට දුවගෙන එනවා.